ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. මැයි 31 වෙනි දින දක්වා පවතින මහා ධනයෝග 2025 වර්ෂයේ ජනවාරි මාස 28 වෙනි දින සිකුරාදා මිනෙහි උච්ච වනවා. සිකුරගේ මෙම ගෝචරය මැයි මාස 31 වෙනිදා දක්වා පවතින අතර සියලු ලග්නයන්ට මහෝෂ යෝගයත් මීන මිථුන කන්‍යා හා ධනු ලග්න වලට මාලවී යෝගයත් මකර හා වෘෂභ චිනතාමනී යෝගයත් උදා කරනවා. ගුරුට අයත් මීන රාශියේ ගත කරන සිකුරුගේ මේ කාලයේදී මේ 14 වෙනි දින දක්වා කාලය තුල සිකුරුට අයත් වෘෂභ රාශියේ ධනකාරක ගුරුගේ ගෝචරය සිදුවමින් පවතිනවා. මෙය ගුරු හා සිකුරුගේ පරිවර්තන යෝගය වෙනවා. වස්තුකාරක සිකුරු හා ධනකාරක ගුරුගේ මෙම පරිවර්තනය සෑම ලග්නයකටම යම් යම් සුභවාදී ඵල උදා කරන අතර වෘෂභ ලග්නාදීන්ට මහත් ඵල දෙන ඉතා උසස් ධන යෝගයක්ද උදා කරන බවක් පෙන්눔 කරනවා. මෙහිදී ලග්නාධිපති සිකුරු අයස්ථානගත වන 11 වෙනි වන අතර ධනකාරක ගුරු දුර්වල වුවත් ලග්නයේ ගෝචර වීම අතිදායක දෝෂ භං වීමේ පිහිටක් පෙන්වනවා. ගුරුට සිකුරු සතුරු ග්‍රහයෙක් වුවත් සිකුරුට ගුරු සම ග්‍රහයෙකි. මෙයින් ගුරු තරමක දුර්වලතා මතු කළත් සිකුරුගේ ප්‍රබලත්වයේ එම දුර්වලතා අවම කිරීමට හේතු සාධක වනවා. මෙහිදී ලග්නාධිපති සිකුරු 11 වන්නේ ප්‍රබලව සිටීම සැප සම්පත් යාන වාහන මිල මුදල් යහමින් ලබා දිය හැකි පිහිටීමක් වනවා. එබැවින් මේ 31 වෙනි දින දක්වා මෙම සෑම දිනකම වෘෂභ රාශිව ගත උදාව පවතින කාලයක් බව පෙන්වනවා. එක් ලග්න හා තමන්ට හිමි තැනට කලපා ආර්ථික දියුණුව පතා ආරම්භ කරන ඕනෑම කටයුත්තකින් විශේෂ ජයග්‍රහණ ලබාගත හැකි බව ප්‍රමාද වී හෝ සටහන් කිරීම මැනවින් සිතෙනවා. ගුරු වෘෂභ රාශියේ ගත කරන මේ 14 වෙනි දින දක්වා කාලය මෙම සියලු කටයුතු වලට දුර්වල පිහිටීමක් වුවත් ගුරුගේ සහායද නොමදව ලැබෙනවා. මෙම කාලය තුල වෘෂභ ලග්නයේ ජන්මලාභීන් ලබන පුතුන් අනාගතයේදී මහත් ධනකාමීන්ගෙන් භාග්‍යවත් බව උදා කර පෙන්වනවා. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.